ඒ නිසා දැන් තම තමන්ගේ ලූපයෙන් තමන් නිදහස් වෙන බව තේරෙනවා මේ වචන ටික ඇහෙනකොට. මොකද උඹට ඇත්ත තේරෙනවනේ මේක ලූපයක්, මේක තවදුරටත් මේ ලූප් එක ඇතුලේ අපි හිර වෙලා ඉන්න එක නෙවෙයි කරන්න ඕනේ, මේකෙන් එළියට එන එකයි අපි කරන්න ඕනේ. කිනික උඹලගේ හෘද සාක්ෂිය නිතර උදේ හවස කියන්න ගන්න. ඒකට හේතුව තමයි දැන් එකෙක් පහළ වෙලා තියෙනවා උඹලා ඉන්නේ ලූප් එක කියන එක උදේ හවස පැහැදිලි කරන. වචන වලින් පැහැදිලි කරන, ඔප්පු කරන, උපමා උපමේය සහිතව ලෝකයට මුදාහරින. උඹලා තවදුරටත් මේ හිර වෙලා ඉන්නේ ලූප් එක කියන එක සිහි කඳවන දැන් එකෙක් පහළ වෙලා ඉන්නවා. චක්‍රවර්ති රජ කෙනෙක් පහළ වෙලා ඉන්නවා. දැන් උඹලට තියෙන ප්‍රශ්නේ උඹලට දැන් ඇහෙනවා අපි ඉන්නේ ලූප් එක තමයි. බණ කියනෙව්, බණ අහනෙව්, දේශපාලනික ශාස්ත්‍රයේ, පෞල් ශාස්ත්‍රයේ, ආගමික ශාස්ත්‍රයේ, පෞද්ගලික ශාස්ත්‍රයේ, ආරක්ෂක අංශවල මේ මොන තැනක දැක්කත් උඹලා කොහෙන් හරි ලූප් එකකට අහු වෙලා ඉන්නේ. ලූප් එක කියලා කියන්නේ දවස ගානේ එකම විදිහට උඹලට වැඩ කරන්න වෙනවා කියන එක. උඹලගේ දවස් ජීවිත කාලේ බලහල්ලා මුළු සමස්ත ජීවිත කාලෙම ගත්තොත් එහෙම උඹලා දවස් 100ක් ජීවත් වෙලා තියෙනවා නම් මේ දවස් 100ම ලොකු වෙනසක් නැහැ. එකම විදිහට දවස් 100 ගත වෙන්නේ. ඒක තමයි ලූප් එක කියන්නේ. ඒ ටයිම් ලූප් එකෙන් උඹලා ගැලවෙන එක මගහරවා ගන්න. තමයි උඹලට විවේකයේ කියන එක දීලා තියෙන්නේ. වීකෙන්ඩ් එක, පෝය, අවුරුදු, ෆෙස්ටිවල්ස්, හොලිඩේස් වදියට උඹලට දීලා තියෙන්නේ මේ ලූප් එක උඹලා ඉන්නවා කියන එක උඹලට දවසක ඔප්පු වෙන නිසා. හරි? කිසිම නිමාඩුවක් නැතුව හොලිඩේ එකක් නැතුව මිනිස්සේ යම් ආයතනයක වෙන්න පුළුවන්, පෞද්ගලික ශාස්ත්‍රයක, රජයේ ආයතනයක හරි හැමදාම වැඩ කරොත් එහෙම ඒ ජොබ් එක, ඒ රැකියාව ඔහුට තමන්ගේ නිවස බවට පත් වෙනවා. ඒක ඔහුගේ උරුමය බවට පත් වෙනවා. මොකද තියාගෙන ඉන්න. උඹලට කවදාකවත් උඹලගේ රැකියාව උරුමය බවට පත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ උරුමය වුණොත් එහෙම උඹලේ සමස්ත පද්ධතියම ආධිපත්‍ය උසුලනවා. ඒ නිසා උඹලට නිමාඩු දෙනවා. ලෙඩ නිමාඩු දෙනවා. පොය නිමාඩු දෙනවා. නිසා උඹලා ලූපයෙන් නිදහස් වීම පිණිස නිමාඩුවක් ගන්න එක තමයි ජොබ් එකක් කරන එකෙක්ගේ ඉහළම සතුට බවට පත් වෙන්නේ. ඒ නිසා ඒවත් අමාරුවෙන් ගන්න තැනට මේ සිස්ටම් එක හදලා තියෙනවා. උඹලට නොතේරුණාට මේ සයිකොලොජිකලි මානසික අධ්‍යාත්මික කාරණා විදිහට ගත්තොත් මේ ලූපයෙන් නිදහස් ලූපයක ඉන්න බවට ඔප්පු නොවෙන්න සකස් කරපු ක්‍රමවේදයන් තමයි මේ සෑම පද්ධතියකම සංගවිලා පවතින්නේ. පාසලක කියත් එහෙමයි. හරි.